ආයුබෝවන්. අද අපි කතා කරන්නේ 2026 වර්ෂයේ තුලා ලග්නයට කොහොම බලපායිද කියලයි. ආයුබෝවන් මම සම්මානීය ජ්‍යොතිර්විද්‍යා සේවයේ අධිපති ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනි ඉරෝෂාන් ඉරෝසනී සෝමවීර. ලබන්නා වූ 2026 නව වසර ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය පිරුණු වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි සතුට සිතින් ප්‍රාර්ථනා කර සිටිමි. ආයුබෝවන්. අද අපි කතා කරන්නේ 2026 වර්ෂයේ තුලා ලග්නයට කොහොම බලපායිද කියලයි. බලමු මේ අවුරුද්ද මොන වගේ වෙයිද කියලා. හොඳයි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. 2026 දිහා බලද්දී තුලා ලග්න හිමියන්ගේ ජීවිතේ ප්‍රධාන පැති තුනක් තමයි ඉස්මතු වෙලා පේන්නේ. ඒ තමයි සම්බන්ධතා, පෞද්ගලික දියුණුව සහ මූල්‍ය තත්ත්වය. බලමු මේ දේවල් එකිනෙකට සම්බන්ධ වෙලා මේ අවුරුද්ද කොයිතරම් තීරණාත්මක එකක් කරයිද කියලා. ඉතින් අපි මේ විස්තරය කොටස් 5කට කඩලා බලමු. මුලින්ම අපි බලනවා 2026 ගැන පොදු දැක්මක්. ඊට පස්සේ ආදරය සහ සම්බන්ධතා, වෘත්තීය සහ මූල්‍ය තත්ත්වය, දියුණුව සහ සුවතාවය ගැන කතා කරලා අවසානයේදී යම් මඟ පෙන්වීම සහ පිළියම් ගැනත් බලමු. හරි. එහෙනම් අපි මුලින්ම 2026 වසරේ සමස්ත චිත්‍රය දිහා බලමු. මේ අවුරුද්ද හැඩගස්වන ප්‍රධාන ග්‍රහ මාරු මොනවද කියලා තේරුම් ගත්තම අපිට හොඳ පදනමක් හදාගන්න පුළුවන්. මෙන්න මේ තමයි 2026 අවුරුද්දේ ප්‍රධාන ග්‍රහ ගෝචර ටික. දැන් මේකෙදි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන ගුරු ග්‍රහයාගේ ගමන දිහා. බලන්නකෝ වසර ඇතුළත භාව 3ක් කරහා ගමන් කරනවා. ඒ කියන්නේ අවුරුද්ද ගෙවෙද්දි ජීවිතේ විවිධ පැත්තවලක වාසනාව දියුණුව අවස්ථා අරගෙන එනවා කියන එක. ඇත්තටම මේ ගමන තමයි ඉස්සරහට අපි කතා කරන හැම දෙයකටම ප්‍රබල අඩිතාලම දාන්නේ. ඉතින් මේ ග්‍රහ බලපෑම් හදවතට සම්බන්ධ කාරණාවලට කොහොමද බලපාන්නේ? අපි දැන් හැරෙමු මේ අවුරුද්දේ තියෙන ප්‍රධානම තේමාවක් වන ආදරය සහ සම්බන්ධතා පැත්තට. හොඳම දේ තමයි අවුරුද්ද පටන් ගන්නම ප්‍රේම සම්බන්ධතාවලට හරිම සුබදායි කාල පරිච්ඡේදයකින්. ඇත්තටම අවුරුද්දේ මුල ඉඳලම විශේෂයෙන්ම ජනවාරි මැද ඉඳන් පෙබ්‍රවාරි අග වෙනකම් කාලය සම්බන්ධතා වර්ධනය වෙන්න නියම අවස්ථාවක් තියෙනවා. මේ කාල පරිච්ඡේදයේ තියෙන ද්විත්ව ස්වභාවය හරිම සිත් ගන්නාසුළුයි. එක පැත්තකින් ආදර සම්බන්ධතා අලුත් වෙන්න, එහෙමත් නැත්නම් අලුත්ම සම්බන්ධතාවක් පටන් ගන්න නියම අවස්ථාවක් ලැබෙනවා. හැබැයි අනිත් පැත්තෙන් පවුලේ කටයුතු වලදී ටිකක් සංයමයෙන් ඉන්න ඕනේ කියලත් පොඩි ඉඟියක් ලැබෙනවා. හැඟීම් පාලනය කර ගැනීම මෙතනදී වැදගත්. විවාහය ගැන හිතන එම නැත්තම් පවුලේ සමගිය බලාපොරොත්තු වෙන අයට නම් අවුරුද්ද පුරාම ගුරු ග්‍රහයාගේ ගමන හරිම සහයෝගාත්මක පසුබිමක් හදලා දෙනවා. ඒක හරියට විශ්වයෙන්ම උදව්ලක් ලැබෙනා වගේ වැඩක්. හැබැයි මෙතනදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණයකුත් තියෙනවා රාහුගේ පිහිටීමත් එක්ක. සමහර විට රහසිගත එහෙම නැත්නම් සම්ප්‍රදායෙන් ටිකක් පිට සමදතා ඇති වෙන්න ඉඩක් තියෙනවා. ඉතින් ඊ ගැන පොඩ්ඩක් ප්‍රවේශම් වෙන එක වැදගත්. හරි. ආදරෙන් පස්සේ අපි දැන් බලමු වෘත්තීය ජීවිතය සහ මූල්‍ය තත්ත්වය ගැන. ඒවත් ජීවිතයේද ඒ වගේම වැදගත්නේ නේද? ඉතින් බලමු 2026 අවුරුද්ද ඒ පැතිවලද කොහොම බලපායිද කියලා. මේ අවුරුද්දේ මූල්‍ය කතාව දිගහැරෙන්නේ හරියට පරිච්ඡේද 3ක කතාවක් වගේ. මේ හැමදේම මෙහෙයවන්නේ අර අපි කලින් කතා කරපු ගුරු ග්‍රහයාගේ ගමන තමයි. අපි එකින් එක බලමු. පළවෙනි කොටස කියන්නේ ජූනි 2 වෙනිදා වෙනකම් මේ කාලේ ව්‍යාපාරික වර්ධනයට තමයි වැඩි අවස්ථාවක් තියෙන. විශේෂයෙන්ම විදේශ සම්බන්ධතා තියෙනවා නම් ආදායම් මාර්ග හදාගන්න නියම අවස්ථාවක්. ඊට පස්සේ ජූනි මාසයේ ඉඳන් නොවැම්බර් වෙනකම් ශක්තිය වෙනස් වෙනවා. මෙතනදී අවධානය යොමු වෙන්නේ වෘත්තීය දියුණුව ප්‍රත්තට. ඒ කියන්නේ උසස් වීම ලැබෙන්න සමහර විට නායකත්ව තනතුරකට යන ප්‍රබල ඉඩකඩක් තියෙනවා. අවසාන වශයෙන් අවුරුද්දේ අන්තිම කොටස, ඒ කියන්නේ නොවැම්බර් 1 වෙනිදායින් පස්සේ මෙන්න මේ කාලෙදි තමයි සැලකිය යුතු මුල්‍යවාසී එන්න පුරුවන්. ලොකු ලාභ ලබන්න, අමතර ආදායම් මාර්ගයක් සාර්ථක කරගන්න හරිම හොඳ කාලයක්. ඉතින් අපි පොදුවේ මුළු අවුරුද්ද දිහාම බැලුවොත් වෘත්තීය ජීවිතයේ ගොඩක් දුරට යහපත් වේ වගේ තමයි පේන්නේ. රාජ්‍යාංශයේ වේවා පෞද්ගලික අංශයේ වේවා සාර්ථකත්වයට අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම නිර්මාණාත්මක නීතියමය එහෙම නැත්නම් මාධ්‍ය වගේ ක්ෂේත්‍රවල ඉන්න අයට නම් මේක තවත් සුබයි. ඇත්තටම සාර්ථක වෘත්තීය ජීවිතයක්, සතුටුදායක සම්බන්ධතා මේ ඔක්කොම භුක්ති විඳින්න නම් පෞද්ගලික දියුණුවයි හොඳ සෞඛ්‍යයි අත්‍යවශ්‍යයි නේද? ඉතින් 2026 අවුරුද්ද මේ පැති ගැනත් අවධානය යොමු කරනවා. බලමු මොනවද ඒ අවස්ථා කියලා. අධ්‍යාපනය ලැබෙන ඕනෑම කෙනෙක්ට මේ අවුරුද්ද ශාස්ත්‍රීය කටයුතු වලට ගොඩක් සහයෝගය දෙනවා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට, ඒ වගේම විදේශ ගමන් වලටත් අවස්ථා තියෙනවා. නීතිය, දර්ශනය, කලාව වගේ විශේෂිත ක්ෂේත්‍ර ගැන හදාරනවා නම් සාර්ථකත්වය තවත් වැඩි.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් මේ අවුරුද්දේ ක්‍රියාශීලීව කටයුතු කිරීම තමයි වැදගත්ම දේ. රුධිරය, වකුගඩු ආශ්‍රිත ගැටලු වගේ දේවල් ගැන ටිකක් වැඩිපුර අවධානයෙන් ඉන්න වෙනවා. හැබැයි ඒ අතරම ශරීර ශක්තිය වැඩිවීම වගේ යහපත් ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් මේක හරියට සමබර කරගැනීමේ ක්‍රියාවක්. අවසාන වශයෙන් අපි බලමු මේ අවුරුද්දේ තියෙන සුබවාදී ශක්තියින් උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න, ඒ වගේම එන අභියෝග කළමනාකරණය කරගන්න උදව් වෙන පිළියම් කිහිපයක් ගැන. අපි කතා කරපු ගුරු ග්‍රහයාගේ යහපත් ශක්තිය උපරිමයෙන්ම ලබා ගන්න තියෙන ප්‍රධානම නිර්දේශයක් තමයි ගුරු මන්ත්‍රය ජප කිරීම. මේක කරන්න විශේෂිත ක්‍රමවේදයක් තියෙනවා. බ්‍රහස්පතින්දා දවසක 108ක් වතාවක් ජප කරන්න ඕන. ඒ වගේම ජප කරන වෙලාවට කහපාට මල් වගේ දෙයක්, ඒ කියන්නේ කහ පැහැ යොදා ගන්න එකත් නිර්දේශ කරනවා. සතියේ සුබ දවස් විදිහට නම් සිකුරාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා තියෙන දවස් තුන තමයි විශේෂයෙන්ම හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම තමයි සුබ ප්‍රතිඵල තවත් ලං කරගන්න උදව් වෙන වර්ණ විදිහක නිල්, රෝස සහ සුදු පාට නිර්දේශ කළඳ පුළුවන්. ඉතින් මේ හැම දෙයකම සාරාංශය ගත්තොත් 2026 වසර තුලා ලග්න හිමියන්ට දෙන ප්‍රධානම පණිවිඩය මොකක්ද? ඒ තමයි මේක පෞද්ගලික සම්බන්ධතා ශක්තිමත් කරගන්නා ගමන්ම වෘත්තීය ජීවිතේ ඉහළටම යන්න ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. මේ දෙකම සමබරව කළමනාකරණය කරගත්තොත් ඇත්තටම ඊටාම සාර්ථක අවුරුද්දක් බවට පත් කරගන්න පුළුවන්. ඔබේ සියලු ජ්‍යොතිෂ්‍ය අවශ්‍යතාවයන් සඳහා දිවයිනේ ප්‍රමුඛතම ජ්‍යොතිෂ්‍යවේදිනියකගෙන් සහාය ලබා ගන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී, වාස්තු විද්‍යා උපදේශිකා, ජ්‍යොතිර්විද්‍යා ගෞරව, මානව හිතවාදී, කීර්තිශ්‍රී දේශගෞරව, ජනරංජන, ජ්‍යොතිර්විද්‍යා විශාරද, ජනප්‍රසාදිනී දේශකීර්ති, WRA ඉරෝෂා නිරෝෂණී සෝමවීර, සම්මානී ජ්‍යොතිර්විද්‍යා සේවය, අංක 305C, කොස්සින්න, ගණේමුල්ල. WhatsApp අංකය WhatsApp අංකය 070 248 682 5